ස්වභාවික මරණයක් කියමුකෝ ස්වභාවික මරණයක්. ඒ කියන්නේ අවුරුදු 80 85 90 100 90ක් දාමුකෝ නැත්නම් හිතරි දෙනවනේ මේ උදේ පාන්දර. මේ බින්දුව. ඔන්න වැඩි. මොලේ තියෙන ළමයින්ට විතරයි මේක තේරෙන්නේ අනිත් අය වෙන වැඩක් බලාගත්තට කමන්නේ. මොලේ තියෙන ළමයින්ට ආරාධනාවක් කරනවා. මේ රේඛාවේ කොයි ඉලක්කමේ ඉඳන් ඉස්සරහට ඔය දරුවන්ට අයියෝ මගේ තරුණ කාලේ ගෙවුණනේ කියලා හිතෙයිද? ඈ තරුණ කාලේ හොඳම මගේ හොඳම තරුණ කාලේ ගෙවුණනේ කියලා කොතනින් පස්සේ හිතෙයිද? මේක අනිවාර්යෙන් 35 36 37 යනකොට හිතෙන්න ගන්නවා වැඩිමනක් මේක හිතෙන්නේ 40න් පස්සේ. මේ 40 කියන ඉලක්කම මිනිහෙකුට ලොකු එලාම් එකක් දෙනවා. මොකද 30 කියලා කියවෙද්දිත් මේ තරුණයි නේද කියලා කියන කට්ටිය ඉන්නවා. 40න් පස්සේ එහෙම ලොකුට කියවෙන්නේ නැහැ. දැන් අපිටත් නේද වයසයි නේද කියන කට්ටිය ඉන්නවා. ඒක කිව්වා කියලා මගේ නම් ඇත්තටම හිතරි දෙන්නේ නැහැ. මොකද මම අදහගෙන ඉවරයි මොනව වෙනවද මිනිස්සු? වයසට යනවා. මේ ළඟදී මේ දුලා මේ දැන් මං පන්තිරේ යන්න කලින් එනවනේ. එළ මේ මෙන්න මේ හරිය දැක්කා. දැන් මේ හරිය කොණ්ඩේ ගස් දෙක තුනක් සුදු වෙලා. එයා කියනවා අනේ දිනේෂ් බලන්නකෝ එයාගේ කොණ්ඩේ ගස් දෙක තුනක් සුදු වෙලානේ කියලා කිව්වා එයා. ඒක කිව්වේ එයාට මම දැක්කා එයාගේ ටෝන් එකේ තිබ්බ දුකක්. ඒක දුක එයා දන්නේ නැත්තේ නේ වයසට යනවා කියන එක. එයාත් දන්නවා. නමුත් මිනිස්සුන්ට වයසට යද්දී හිතට එන්නේ මොකද්ද? ඒක වලට තාම එන්නේ නැහනේ. මොකද ඔයාලා ලොකු වසන්ත සමයක් බලාගෙන ඉන්න අය. දැන් වෙදරුන්ට තාම මේක එන්නේ නැහැ. ඔයාලා ඒ ත්‍රිල් එකේ ඉන්නේ. කමන්නේ ඒක විඳින්න අපිත් එහෙම හිටියා. හොඳේ? ඒක විඳින්න දැනගෙන විඳින්න. එතකොට මේ ඒ කාලෙට අපි වගේ හිටියා ඒක. නැත්තම් මේ අසකුලප්පුව ගහනවා 40න් පස්සේ. දැන් ඒවත් පැත්තකින් දීපුවා අපි. මම මේ කියන්න යන කතාව ඊටාම බුද්ධිමත් ළමයි විතරයි තේරෙන්නේ. අනිත් අය කමන්නේ ඔය වෙන වැඩ බලකතර කමන්නේ. හරි? එතකොට ළමයි ඔය දරුවන්ට එක තේරෙන්නේ නැහැ. උදාහරණයක් දෙන්නම්. ට්‍රිප් එක ගිහින් ඉවර වෙනකොට දැනෙන දුක යන්න කලින් දවසේ තියෙනවද? ඒක තේරුම් ගන්න ඕන යාලා. යන්න කලින් දවසේ පුදුමාකාර හදිසි පාන්දර වෙනකම් නිින්ද යන්නේ නැහැ. ඉවසිල්ලක් නැහැ දවස් එනකම්. ට්‍රිප් එක ගිහින් හවස 4 පැන්නට පස්සේ තව ටිකක් ඉර බහින්න පමා වෙනවා නම් කියලා හිතෙනවා. මේ මනුස්ස සිතිවිලි. ඒ හින්දා මම මේ ළඟදී දැක්කා එක්කෙනෙක් කියනවා මෙහෙම. ඒ මෙන්න මේ අවුරුදු 20 ගණන් වල ඉන්න කෙනෙක් කියන්නේ. ජීවිතයේ අර්ථය හොයන්න එපා කිව්වා. ජීවත් වෙලා ආතල් එකේ ඉන්න කිව්වා. ඇයි? එයාට ඒක තාම තේරෙන්නේ නැහැ. එයා කී ගණන් වලදී ඉන්නේ? ඔයදරුව ජීවිතයේ අර්ථය මේගොල්ලන් අහන්න එපා. මේගොල්ලෝ තාම ට්‍රිප් එකේ ඉන්නේ. ඔයගොල්ලෝ ජීවිතයේ අර්ථය අහන්න මේගොල්ලන්ගේ. ඒගොල්ලෝ කියයි. ඒකයි උඹලගේ අම්මලා තාත්තලා එහෙම ගොන් ආතල් දෙන්නේ නැත්තේ. මේ ගොන් කතා කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා මේ උඹ ඉගෙන ගනින් උඹට නැත්තම් හුල් ඉන්නවා. ඇයි? අර්ථය දන්නවා. ඒ නිසා මේක නම් මහා පුදුමාකාර සත්‍යයක්. ඒ නිසායි මේ දැන් මෙයාට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ ඉන්නේ මත් වෙලා වගේ. ට්‍රිප් එකේ ඉන්නේ. ඔය දරුවෝ දන්නේ නැති උනාට මේක බුදුරජාණන් වහන්සේ වදාළනේ මතට කිව්ව උන්වහන්සේ මදය කියලා. මෙයා මේ මට ලියන එකත් මොකද්ද වගේ මේ බෝඩ් එකේ ලියද්දි ගෞරවයක් නැහැ වගේ හිතෙනවා. බුද්ධ වචන එහෙම ඕනේ මදය කිව්වා. මතයකින් ඉන්නකොට මත් වෙලා ඉන්නකොට ඇත්ත පේන්නේ නැහැ. උන්වහන්සේ කිව්වා මහණෙනි මේ යෞවන මදයට අහු වෙන කෙනාට ජීවිතේ යථා ස්වභාවය පේන්නේ නැහැ කිව්වා. පුදුම සත්‍යයක්. මට මේ කතාව ඇහෙද්දි ඒකමයි මතක් වුනේ. ඒ නිසා ඒ අයට මේ දැන් මේ ඉන්නකොට ආතල් එකේ මමත් පිළිගන්නවා ජොලියේ ඉන්න ඕන. හැබැයි ජීවිතේ අර්ථය දැනගෙන.
ඒ කතාවේ භාගයක් වැරදි භාගයයි හරි. මට දුක මේවා ඇහෙන්නේ ඔයාලටනේ. ඔයාලට ඇහෙනකොට ඔයාලට මේක හරියට මැච් වෙලා යනවා. ඇයි ට්‍රිප් එක යමින් ගමන් ඉන්න කෙනෙක් යන්න ඉන්නේ උන්ට කියනවා ආදල්ලා හවස ගැන හිතන්න එපා. නේද? දෙගොල්ල පෑහිලා යනවා. ගිහින් පහෝදා ඉන්න එකකින් අහන්න ඕන මොකද කියලා. මේ මන් දන්නේ බං හරි අමාරුයි. මේක දෙකක්. ඒක දැනගෙන යන්න. විඳින්න දැනගන්න මේකේ මෙහෙම කෙලවරක් තියෙනවා. ඒ හින්දා තමයි ඔය වයසක උදවිය වයසට පළච්ච කට්ටිය ඔය යන්නේ පැදුරු කඩමලු අරගෙන සිල් ගන්න පොයේට. දැන් දන්නවා ගෙවුණා. යකෝ වෙච්ච දෙයක් නෑනේ. මේ එකම ළඟම යාළුවෝ මේ වයසට ගිහින් තමන් කසාද බැඳලා හිටපු මිනිහා මෙන්න මේ හැම රැලි වට්ටගෙන ඉන්නවා උදේ. වෙච්ච දෙයක් නෑනේ. ලෙඩ කිඩ්නි ෆේලියර්ස් අයවට අරවට මේවට ඩයලයිස් කරගන්න යන්න ඕන. අන්න දැනෙනවා. මේ ගොඩාක් මේ ටියුෂන් ගුරුවරු හරි පරිස්සම් කරන මේ කටවල් තිබ්බ පළියට මේ වකඩවල් වගේ අරින්න නැතුව. මොකද මේක හැමෝම මේ ආතල් එකේ ත්‍රිල් එකේ තාම ඉන්නේ. අර මොනවා හරි යථා ස්වභාවයක් කියන ධර්මයක් ඇහෙන මිනිහෙක් විතරයි ඒ කාරණේ හරියටම කියන්නේ. එතකොට ඒක මේ මාව පැත්තකින් තියන්නකෝ. ඔය දරුවවත් අනාගතේ ගුරුවරු වුණොත් මේ කතා කියන්න එපා. මේ කිරිසප්පේ වගේ දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඔයාලා ලොකු වැඩ කරන්නේ කියලා. දැන් අපි හිතුව මේ පන්තියේ කෙල්ලෙක් කොල්ලෙක් කියලා කොහේ කොහේ ඔන්න යනවා. බස් එකේ මුල් එනවා. ඉඹිනවා. මොන හරි කරගන්නවා කියහන්කෝ. එතකොට එහෙම ළමෙක් හිතෙන්න පුළුවන් අපි ලොකෝයි සර් ඉතින් පවෝ ඉතින් සර් හිතන්නේ අපි පොඩි කියලා නේද? නෑ ඔයාලා ඇත්තටම පොඩි. ඔයාලා ලොකු නෑ. ඔයාලා පොඩි බව ඔයාලට තේරෙන්නේ නෑ. ඒ නිසා ඔයාලා දිහා අනුකම්පාවෙන් බලන්න ඕන. ඔය දරුවෝ ගැන අනුකම්පාවක් කියන්නේ හරියට ගුරුවරයෙක් දැක්කොත්.